රයි් 2D බාකෝඩ්ඩලන තව එකක් තමයි මේ ඩොට් කෝඩ් කියල කියන්න ඩොට් කෝඩ් කියන මේ ටෙක්නෝජික ඉන්ටරස් කරන තියෙන ප්‍රධානම හේතුව තමයි දාස් ගනම් පින්ටිං යන ප්‍රඩක්ෂන්ස් ලයින් එහෙම තියෙනවන මෙන්න මේ ඇති තියෙන ලොකුම් ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය බාකෝඩ් සොල පින්ටි මිස්ටේක් ඇතිවෙන්න පුළුවන් එතකොට මොක කරිය මේ ලේකුට ඇතිවන පින්ටි මිස්ටේක් සිද බාකෝඩ් හරිට ලේබල් රීඩ් කරගන්න විදිහක් නැති එක ප්‍රශ්න ඇතිවෙනවා මාකට්ටගේ ඉතිං මෙන්න මේ දේවල් මගහරින්න තමයි මේ ඩොට් කෝඩ් කියන ටෙක්නෝජිගෙන්නේ එතා මේක පාවිච්චි කරලා පුළුවන් බොහොම ඇකිවරිසි මට්ට මේ බාකෝඩ් ප්‍රින්ට් කරගන්න විනාඩියකට සාමාන්‍ය දාහක් විතර අයිටම් ප්‍රින්ටන ප්‍රඩක්ෂන් ලයින් තියෙනවන උදාහරණයකට ටොබැකෝ වගේ වෙන්න පුළුවන් නැත්තම් ෆාමසටිකල් වෙන්න පුළුවන් නැත්තම් මොනහරි ෆුඩ්ඩන් පෙවරේජස් පැත්ත වෙන්න පුළුවන් මේ වගේ බල්ක් විදිහට ප්‍රඩක්ෂන් ලයින්ස් පිටිං පින්ට් වෙන මොනහරි බිසන්ස එකක් යනවන ඒ අය ගොඩක් කලාවට දැන් ඩොට් කෝඩ් කියන බාකෝඩ් ටයිප් එක යස් කරනවා පින්ටිං මිස්ටෙක් ගොඩක් මගෑරගන්න අරමුණින් ඉතිං මේ ඩොට්කෝඩ් කියන බාකොඩ් ටයිප් එකේදී සාමාන්‍යෙන් ඇස්කි නම්බස් 264ක් වෙනගම් ස්ටෝ කරන්න හැකියාව දෙනවා ඉතින් මේක අරමුණ තමයි හැම වෙලාකම ෆාස්ට් පින්ටිං වල යන වෙලාවට බාකෝඩ් එක තින කොලිටියක මේන්ටෙන් කරගන්න එක ඉතිං එන්න එක හිත තමයි ඩොට් කෝඩ් කියන ටෙක්නෝජි එකක් ඉටියස් වෙලා තියෙන මාකට් එක